අපි දැන් ඇවිල්ලා කාලා දැන් යනවා මේක පාඩම් කරනවා. ඔයා වීඩියෝ ගන්නවනේ. ඔව්. දැන් ගිහිල්ලා පාඩම් කරනවා. ඊට පස්සේ තව 1 week කියන්නේ මේක නික සිවර වෙන්න. ඊපස්සේ අපි special vlog එකක් ගේන්න ඕනේ කියලා. මොකද අද Saturday එකක්. ඉතින් අදයි හෙකයි සන්ඩේ මොනවද කරන්න කියලා weekend vlog එකක් ගෙනවොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ බලමු මොනවද වෙන්නේ කියලා. This is our beautiful faculty of medicine, University of Colombo. It's mean UCFM Tower. කියන්නේ අද අපි කිල්කල සෙටින් එක අපි දැන් හොස්ටල් එකේ ඉඳලා මේ යුනිවර්සිටි කියන ෆැකල්ටි එක පාස් කරගෙන තමයි යන්නේ. බලමු මේ වීකෙන්ඩ් එකේ මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වීකෙන්ඩ් එක අනිත් වීක් ස්පෙෂල් කියන්නේ අනිත් වීකෙන්ඩ්ස් වල something different. ඒ කියන්නේ අද අපේ ෆැකල්ටි එකේ පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. ඔව් අපි ඒවත් බලමු මොකද වෙන්නේ කියලා. ස්ටුඩන්ට්ස්ලා විදියට අපේ වීකෙන්ඩ් එක ගැන කතා කරනවා නම් ගොඩක් වෙලාවට සැටර්ඩේ අපිට ක්ලිනිකල්ස්. එතකොට අපි ක්ලිනිකල්ස් ඉවර වෙලා සමහර දවසට අපේ ගෙදර යනවා. එතකොට ඒ කියන්නේ ගෙදර යනවා නම් එතකොට අපිට සැටර්ඩේ හවස ඊට පස්සේ අපිට සන්ඩේ ඉඳලා ඊට පස්සේ ආයෙත් මන්ඩේ උදේ තමයි අපි එන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඉතින් අපිට එහෙම ගෙදර යන්න වෙන්නේ නැහැ. ගෙදර යන්න නැතුව ඉන්න වෙනවා. මොකද සමහර දවස්වලට අපිට ඒ වීකෙන්ඩ් එකේ ගොඩක් වැඩ එකතු වෙනවා කරන්න. ඒ කියන්නේ අපිට දැන් ලෙක්චර්ස් වලදී උගන්වන දේවල් ඊට පස්සේ ක්ලිනිකල් ගිහිල්ලා අපි ඉගෙන ගන්න දේවල් ඒව බලන්න තියෙනවා. ඊට පස්සේ අපි යන නෙක්ස්ට් ක්ලිනිකල් සෙටින් එක මොන වගේ සෙටින් එකක්ද ඒ වගේ දේවල් නොත් අපිට බලන්න තියෙන්නේ ඒ දවස් ටිකේ. ඉතින් සැටර්ඩේ දවසක අපිට ක්ලිනිකල්ස් තියෙන්නේ 8:12. ඉතින් උදේ පාන්දරම අපේ ක්ලිනිකල් සෙටින් එකට යන්න කලින් අනිවාර්යෙන් ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරන් යන්න ඕනේ. නැත්නම් ඉතින් 12 වෙනකම් බඩගිනි තමයි ඉන්නේ. ඉතින් ඊට කලින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි සෙටින් එකට යන්නේ. ඉතින් අපේ යාළුවෝ දෙන්න තාම ඇවිල්ලා නැහැ. එදින තව චිත්තකින් එනවා. මේ සැටර්ඩේ දවස අපි එල්ආරිච් එකේ හිටපු දවසක්. ඉතින් උදේ පාන්දරම අපිට තිබ්බේ හිමෝෆීලියා යුනිට් එක. හිමෝෆීලියා යුනිට් එකට යන්න කලින් අපි සෙටින් එක ඇතුලේ එන අවුට් පේෂන්ට්ස් තවත් බලන්න ඕනේ. අවුට් පේෂන්ට්ස්ලා බලලා ඊට පස්සේ තමයි අපි හිමෝෆීලියා යුනිට් එකට මේ විදිහට ගියේ. අනේ ඔය හිමෝෆීලියා යුනිට් එක ඇතුලේ දේවල් නම් වීඩියෝ කරන්න බෑ. ඒක හින්දා ඒ ටික වීඩියෝ එකක් ගන්න ඕනේ නෑ. එතනින් පස්සේ ඉතින් අපි ආයෙමත් එතන යුනිට් එකේ වැඩ ඉවර වෙලා එනකොට 12ට කිට්ටුයි. ඊට පස්සේ අපි කෙලින්ම ආයෙමත් සෙටින් එකට යනවා. ගිහින් ඊට පස්සේ අපි ආයෙමත් ලෑස්ති වෙන්නේ ෆැකල්ටි එකට යන්න. Hi. Adi? අපේ ඉල්ලාදිස් ජර්නි එක ඉවරයි. ඉල්ලාදිස් ජර්නි එක ඉවරයි. එතකොට මේකේ සෑහෙන දෙයක් ගත්තා. මේ දෙයටම තැන්ක්ස්. එච්චරයි. නෝ බයි. කොහොනිත් එක්කලා. යාට අපිට ලොස් එකක් ලැබෙනවා. ඊට පස්සේ සෙටින් එකේ වැඩ ටික ඉවර වෙලා අපේ ඇටෙන්ඩන්ස් මාක් කර ගන්න ඕනේ. මොකද අපේ 2 weeks ඉවරයි. ඒක නිසා ඇටෙන්ඩන්ස් රු මාක් කරගෙන ආවා. එතකොට ඉතින් එනකොට 12 පහ වෙනවා. මොකද සෙටින් එකකින් 12ට මෙන්න අපිට හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ලන්ච් එකට කෑම අරගෙන අපි ආත්ම ෆැකල්ටියට ආවා. මෙයා අඳුරනවද? එයා ගණගවකින් මේ පරණ ෆ්‍රෙන්ඩ්ස් බයි. ඇත්ත
ඇත්තටම අපේ ළඟින් හිටපු ගොඩක් යාළුවෝ අපිට මේ කාලෙදි මිස් වුණා. මොකද එක එක සෙටින් වලනේ ඉතින් යාළුවෝ දැක්කම හරිම සතුටුයි. ෆැකල්ටි එක සාමාන්‍යයෙන් ළමයි අඩුයි සෙනසුරාදාට. මොකද ඉතින් සමහර අය ගෙදර යනවනේ. ඒ වගේම ඉතින් සමහර අයට ක්ලිනිකල්ස් නිවාඩු ඇත් ඉන්නවා. ඒක හින්දා ඉතින් වෙනදට වඩා ෆැකල්ටියේ පාළු ගතියක් නම් තියෙනවා. දැන් හදිසියේ මුණ ගැහෙන ළමයි වේ කියන්න බෑන අද මොකද කරන්න ඇවිල්ලා අපි දැන් ඇවිල්ලා කාලා දැන් යනවා මේක පාඩම් කරනවා. ඔයා වීඩියෝ ගන්නවනේ. ඔව්. දැන් ගිහිල්ලා පාඩම් කරනවා. අපිට තව 1 week කියන්නේ මේ ක්ලිනිකල් ඉවර වෙන්න. ඊට අපිට after 4 weeks 5 weeks exams තියෙනවා. ඒ අපේ final exam එක. ඒක ගොඩක් අමාරුයි. පාඩම් ගොඩක් පාඩම් කරන්න තියෙනවා. ස්ට්‍රෙස් වෙලා ඉන්නේ අපි දැන් නම් මේ channel එකට like කරන්න comment කරන්න. අනේ මේක ඕනේ ආවේ අනිත් එක්කෙනා. මෙන්න මේ බොරුවට ෆෝන් එක බොන මෙයා. ඉතින් මේ සේරම වැඩ ටික ඉවර කරගෙන ඊට පස්සේ ආයෙමත් අපි ලයිබ්‍රරි එකට ගියා. මොකද ගොඩාක් වැඩ තියෙනවා මේ දවස් ටිකේ අපිට එක්සෑම් එකට ගොඩක්ම ළඟ නිසා. ඒ කියන්නේ අපි අවුරුදු 4ක ඉගෙනගත්තු හැමදේම ඉතින් අපි මේ එක්සෑම් එකට බලන්න ඕනේ. ඒක නිසා ඒ දේවල් ඉතින් ආයෙ අපි පාඩම් කරන්න ඕනේ, නැවත මතක් කරගන්න ඕනේ, අලුතින් එකතු වෙන දේවල් ආයෙ බලන්න ඕනේ. ඉතින් ගොඩාක් වැඩ තියෙන හරිම BC දවස් ටිකක් තමයි මේ විදියට ගෙවුනේ. මට හිතුණා මේකෙදිම අපේ ෆැකල්ටි ලයිබ්‍රරි එක ගැන කියන්න ඕනේ කියලා. අපේ ලයිබ්‍රරි එක තියෙනවා. එතකොට ඒක උදේ 8ට ඕපන් කරනවා. ඕපන් වුණාම ඊට පස්සේ ආයිමත් රෑ 8 වෙනකන් අපිට ඒකේ වැඩ කරන්න පුළුවන්. මොකද ක්ලිනිකල් ගිහිල්ලා ආවම අපිට සමහර වෙලාවට බ්‍රේක් එකක් හම්බෙනවා 12:02 කියන ටයිම් එකේ. ඉතින් ඒ ටයිම් එකටත් අපිට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්. අපි ලයිබ්‍රරි එකේ ඉඳන් බලනකොට අපේ ෆැකල්ටි එකේ වීඩියෝ එක හරිම ලස්සනට පේනවා. ඉතින් පාඩම් කරලා ඉගෙන අපි එක දිගට පාඩම් කරලා ඒක ටික දිහා බලාගෙන ඉන්නකොට ඒක හරිම සැනසීමදායක සිතුවිල්ලක්. අනිවාර්යයෙන්ම මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඉතින් ඔයාලා කවදා හරි දවසක විඳින්නම ඕනේ අපේ ෆැකල්ටි එකම. ඉතින් අපි කාලා ලයිබ්‍රරි එකට ඇවිල්ලා ලයිබ්‍රරි එකට එනකොට 1 විතර වෙලා ඊට පස්සේ 1 ඉඳලා 6 විතර වෙනකන් ඉතින් අපි වැඩ කරලා අද හවස මං කිව්වනේ අපේ ෆැකල්ටි එකේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා කියලා. ඒ තමයි අපේ ඉෆ්තාර් ෆෙස්ටිවල් එක. ඔයාලා බලන්න ඇති මේ ඉෆ්තාර් ෆෙස්ටිවල් කියන්නේ මොකක්ද කියලා. ඒ අපේ මුස්ලිම් යාළුවෝ එකතු වෙලා රාමසාන උත්සවය වෙනුවෙන් අපේ ෆැකල්ටි එකේ පවත්වන ෆන්ක්ෂන් එකක්. ඉතින් ඒකෙදි අපිට වෙනමම එයාලා ෆුඩ්ස් එහෙම දෙනවා. එතකොට අපි එයාලා කියන්නේ ආහාර ගන්න විදිය කියන්නේ වාඩි වෙලා පැදුරු දාගෙන තමයි ඒවා කන්නේ. ඉතින් ඇත්තටම මට ඒ වෙලාවේ වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ. මොකද අර ඒ කන වෙලාවට ඒක එහෙම හරි නෑ කියලා මට හිතෙන නිසා එහෙම ඒ වීඩියෝ එකක් ගත්තේ නෑ. ඉතින් මේක අපේ ෆැකල්ටි එකේ අනිවාර්යයෙන්ම වර්ෂයක් පාසා තියෙන ෆන්ක්ෂන් එකක්. ඉතින් අපේ මේ ෆයිනල් ඉෆ්තාර් ෆෙස්ටිවල් එකේ හින්දා අපේ බැච් එකේ ගොඩාක් අය ඇවිල්ලා හිටියා. මොකද ඒ දේවල් තමයි කවදා හරි දවසක අපිට මෙමරි එකක් විදියට අපේ ලයිෆ් එකේ ඉතුරු වෙන්නේ. මෙහෙන්දි ඩිසයින් එකක් තෝරලා ඊට පස්සේ ඒක ඇඳගත්තා. ඇත්තටම ඒ අර ඇඳපු නාංගික හරිම ලස්සනට ඇඳා. ඒක ඇත්තටම හරිම ලස්සනයි. thank you so much කියලා කියන්න ඕනේ.
ඉස්තාරක ඉතින් ඉවරම ටිකක් රැ වුණා කියන්නේ ඉතින් අපි ගොඩාක් වෙලා හිටියේ නෑ. අපි 8 විතර කියන්නේ 6ට තමයි අපිට කෑම දීලා ඉගෙනට මෙයාලගේ මගරාම සානුස්සවේ අපේ කැම්පස් එකේ සමරන වේලාසන. එයාලට කෑම දෙනවා ඊට පස්සේ විවිධ අර මෙහෙන්දියන් දෙනවා ඒ වගේ ඒවා තිබ්බා. ඊට පස්සේ තව ගේම්ස් තිබ්බා. ගිය සැරේ තිබ්බා අපිට එයාලගේ අර ඇඳුම් එහෙම ඇඳලා එහෙම ලස්සන මේක කරා. හැබැයි මේ සැරේ ඒ ස්ටෝන් මට ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් මේක දාන්න නේ ඒ සැරේ. ඒක මේක ඇවිල්ලා ෆැකල්ටි දෙනෙක් අනිවාර්යයෙන්ම තියෙන ඉවෙන්ට් එකක්. හරිම ලස්සන එක. ඊට පස්සේ ඉවර වෙලා අපි ආයෙත් ගිහිල්ලා එක්සෑම් ළඟයිනේ ඉතින් ආයෙත් එකක් ගන්න හදලා ආයි ස්ටල් එකට අපි යනවා. මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න